ඇත්තම ඔයාලගේ දැන් මේ ජෙනරේෂන් එකට ડોක්ටර් ඉංජිනේර කතාව ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ අම්මලා තාත්තලා ඒ කාලේ ගමේ දකපු හොඳම සල්ලිකාරයා ડોක්ටර් අල්ලම් කරපු මනුස්සයා තමයි ඉංජිනේරුවා. සහ ඊළඟට නීතිඥයා. ලෝයර්. ඔයාලගේ අම්මලා තාත්තලා බැලුවේ හැමතිස්සෙම ඔයාලා මේ තත්ත්වෙට ගේන්න. හොඳයි. ඒකින් තමයි මෙහෙම තරගයක් ඇති වෙලා තියෙන්නේ. ඒකින් තමයි මෙහෙම ටියුෂන් එකක් ඇති වෙලා තියෙන්නේ. දැන් ඔය ડોක්ටර් ඉංජිනේර කතාව තව අවුරුදු 5යි වළංගු වෙන්නේ නැහැ. ඇත්තම ඔයාලගේ දැන් මේ ජෙනරේෂන් එකට ડોක්ටර් ඉංජිනේර කතාව ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ අම්මලා තාත්තලා ඒ කාලේ ගමේ දකපු හොඳම සල්ලිකාරයා ડોක්ටර්. සහ වැඩිපුරම පිළිගැනීම තිබ්බ මනුස්සයා කවුද? වෛද්‍යවරයා. සහ වැඩිපුරම සල්ලි හම්බ කරපු මනුස්සයා තමයි ඉංජිනේරුවා. සහ ඊළඟට නීතිඥයා. ලෝයර්. ඔය තුන් දෙනා තමයි ඔයාලගේ අම්මලා තාත්තලා දැක්කේ. නේ? එතකොට ඔයාලගේ අම්මලා තාත්තලා බැලුවේ හැමතිස්සෙම ඔයාලා මේ තත්ත්වෙට ගේන්න. හොඳයි. ඒකින් තමයි මෙහෙම තරගයක් ඇති වෙලා තියෙන්නේ. ඒකින් තමයි මෙහෙම ටියුෂන් එකක් ඇති වෙලා තියෙන්නේ. දැන් ඔය ડોක්ටර් ඉංජිනේර කතාව තව අවුරුදු 5යි වළංගු වෙන්නේ නැහැ. තව අවුරුදු 5කින් කෙලින්ම හැම එකම කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඒ සයිඩ් එකේ ඔය AI ඒ සයිඩ් එකේ සෙට් එක එනවා. දැන් ඔයාලා තව ටික කාලයක් ඇද්දි ඔයාලා දකින්නේ ડોක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලාට වඩා කවුරු හම්බ කරනවා කියලාද? අර සොෆ්ට්වෙයාර් සයිඩ් එකේ ඉන්න කට්ටිය සල්ලි හම්බ කරනවා දකින්න. ඊට පස්සේ ඔයාලා try කරන්නේ මොකද්ද? ඔයාලා try කරන්නේ. ඔයාලා try කරන්නේ ඔයාලගේ ළමයි ડોක්ටර් ඉංජිනේර කරන එක පැත්තකින් තියලා මොකද්ද? සොෆ්ට්වෙයාර් සයිඩ් එකට තල්ලු ගන්න. ඕක තමයි යථාර්ථය. ඒ කාලේ වෙද්දි සොෆ්ට්වෙයාර් සයිඩ් එකට ඔයාලගේ ළමයි තල්ලු කරනවා. ඒ ළමයි ටික ලොකු වෙලා ඉවරලා බලද්දි වෙන මොකෙක් හරි එකේ තව සල්ලි හම්බ කරනවා. හරි සමහරට පොල් ගස් නගින එක වැඩිපුරම සල්ලි හම්බ කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ළමයි ෆෑන් ගන්න කොහමද කරලා පොල් ගහ ගන්න නගින්න උගන්නන්නේ. දැන් මේ වීඩියෝ එකක ඉවරේ යථාර්ථය ඕකයි. හරිද? කාලෙන් කාලට එන විදියට අර ඔයාලා දකින්නවනේ වැඩිපුරම සල්ලි හම්බ කරන කට්ටිය. ඔයාලා දැස ඔයාලගේ ළමයින්ට කරන්නේ එතෙන්ට තල්ලු ගන්නට අර ඔයාලගේ ළමයිව තල්ලු ගන්න හදන්නේ. ඒක උට ස්ට්‍රෙස් එකක් ඊට පස්සේ. අර ගස් නගින්න බැරි වුන් ගනලා ගස් නග ගන්න හදනවා. හරිද? පොඩි එකාර ගහත් නගින්න බෑ. ඌ තල්ලු කරන නැගපිය කියලා තල්ලු කරනවා. සමහරුන් කැමැත්තම ඇවිල්ලා බඩ ගාගෙන නැකලා ගහවුඩට නගිනවා. මේකෙත් ඒක වෙලා තින්නේ. හරිද? මේකේ සමහරුන් කැමැත්තෙන් ඉංජිනේරින් මෙඩිසින් යන තෝරගෙන ඇවිල්ලා මේකේ කැප වෙලා මහන්සි වෙලා උපරිමයෙන් කරනවා. සමහර උන් අම්මලා තාත්තලාගේ කීමර තමයි එන්නේ. මම අර නිකන් ඔය පොල් ගස් උදාහරණ ගත්ත ඒකයි. දැන් ගස් නගින්න බැරි එකේ කරන් ගිහලා ඕක දිගේ තල්ලු කරලා නැගපිය කිව්වට ඕක ගහේ කොහොම හරි කරලා අර ගෙදරින් බල කරන හින්දා ගහේ අඩි 10ක් විතර උඩට නගී. නැගලා බොහොම අමාරුවෙන් අල්ලගෙන ඉදී. ටික වෙලාවකින් මොකද වෙන්නේ? ආ රූට්ලා පල්ලෙහාට වැටෙනවා. සමහර උන් ඒකට කැමැත්තෙන් කොහොම හරි කරලා ප්‍රැක්ටිස් කරලා ඉක්මන් නගිනවා. සමහර උන් ටිපදෙද්දිම ගස් නගින්න පුළුවන් රිලව් වගේ. උන් නැග යනවා ඉක්මනට. ඉතින් මේකෙත් එහෙම තියෙන්නේ. සමහර උන් ටිපදෙද්දිම මේවා පුළුවන් මේ සබ්ජෙක්ට්. උපතින් ගේන්නේ. මොකක් කර දෙයක් කිව්ව ගමන් ශනිකව තේරෙන ඔක්කොම ටික. ආයෙ උන්ට 아무තෙම උගන්නන්න දෙයක් නැහැ. උන් පටන් ගත්ත ගමන් ගණන් ටිකක් හදනවා, වැට් ටිකක් කරනවා, ඒ තුනක් දානවා කැම්පස් යනවා පළවෙනි පාරේ. තව සෙට් එකක් මේකට කැමති හින්දා ඇවිල්ලා මහන්සිලා වැඩ කරලා කොහොමද කරලා කොට දාගන්නවා. තව සෙට් එකක් ගෙදරින් තල්ලු කරන හින්දා මේකට ඇවිල්ලා මේක ඇතුළේ ඉඳලා කරගන්න බැරුව අර අඩි 10ක් විතර නැග්ගා වගේ බාගෙට උඩ නැගලා එතනින් එහාට ඉතුරු ටික රුට කරන ආපහු පල්ලෙට එනවා. ජීවිතේ බලද්දි කරපු දෙයක් නෑ වගේ අන්තිමට. හරිද? ඒකින් තමයි ඔය නිකන් කිව්වේ දැන් වෙලාව අපරාධය දන්න ඔය කතාව කියන්න ගියාම. මේක කරගන්න බෑ වගේ නම් තමන් ගැන තමන් විශ්වාස කරන්න මේකෙන් අයින් වෙන්න ඇත්ත කතාව. උඹලාට ඔය තියෙන ප්‍රශ්නේ උඹලාගේ ඔය තියෙන ස්ට්‍රෙස් එක තමයි උඹලාගේ ඔළුවට පොඩි කාලේ නම් ඇවිල්ලා තියෙන්නේ මේක කරේ නැත්තම් ඉවරයි. ඒක හරි. මේක කරේ නැත්තම් ඉවරයි කියලා කියන්නේ උඹලා දැන් මේක කර ඉන්න හින්දා. මේක කරන්න බෑ වගේ නම් මේක මෙහෙම නවත්තපන්. මේක මෙහෙම නවත්තලා වෙන මොකක් හරි වෘත්තියකට සෙට් වියක්. ඇත්ත කතන්දරේ මෙතන බැයිද කියලා මෙතන ඉන්නවනේ මං චිත්‍ර අඳින්න පුළුවන් ගෙවුන් ඉන්නවනේ ඇත්ත කතන්දරේ. මම ඔය ටිකල්ලුත් ඔක් කියලා දෙනවනේ. හරිද? මෙතන ඉන්නවනේ සින්දු කිය ලියන්න මොනවා හරි ලියන්න පුළුවන් ගෙවුන් ඉන්නවනේ. දැන් මට එහෙමනම් සාමාන්‍යයෙන් ඒ ලියන්න බෑ ඇත්ත කතන්දරේ. රචනාවක් එහෙම ලියන්න දුන්නොත් මට කුණු හරප තමයි ඒක ලියෙන්නේ. හරිද? ඒක අර ලස්සනක් අර එහෙම අර ස්වභාව සෞන්දර්යයක් ඒව එන්නේ නැහැ. ඇඟින් කොහොමවත් බෑ. හරිද? ඒ කියන්නේ අර මොකක් හරි දෙක ලස්සනක් දෙක දැන් අර ඕනෙකින් සමහර උන් ඉන්නවා අර ගහක් දැක තර මොකක් හරි අර තියෙන අර මාල පඳුරක් ගනින් හරිද? උන් ඕක දැකලා ඕකේ ලස්සන දිහා බලලා ඕකේ සෞන්දර්යාත්මක පැත්ත ලියන්න පුළුවන් ඒවක ඉන්නවා. මට කවදාවත් බෑ. මට දැන් මොන මගුලක් දර කියලා තමයි හිතෙන්නේ. හරිද? බෑ. ඕක ලස්සන ලියලා ඕක ඇත්තටම වෙන ක්වොලිටි විදියට රවුන්ඩ් කරලා ගන්න පුළුවන් ළමයි ඉන්නවා. චිත්‍රයක් කරන් දැන් මොකක් හරි දෙයක් බලලා අඳින්න ගියොත් මේක දිහා බලලා ඒකේ ඒ විදියට අඳින්න පුළුවන් ඒවක ඉන්නවා. උට සමහර විට උට මේ ගානක් හදා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ මේ ගාන හදා ගන්න බැරුණා කියලා ඔගේ ලයිෆ් එක සම්පූර්ණයෙන් ෆේල් වෙන්නේ නැහැ. ඔතෙන් ඔළුව හදාගත්තා නම් ඉවරයි.